තෙරුවන් සරණයි සුබයක් දවසක් වේවා ජීවිතේටම මම මේ අවස්ථාවේ මුතුමන්ලා දැනුවත් කරන්න අදහස් කරේ මේ විශේෂයෙන්ම මේ සුබ මොහොතේ පිළිබඳව නරඹන කියන්න මේ බොහෝ දුරට මේ අපි නිවාස නැගත්වාගේ දේවල් පිළියෙල කරගන්න දෛවයන් මහත්වෝ වෙත යන්නේ අවශ්‍ය බලමුට්ටු ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම රාශි කරගෙන අන්තිම මොහොතේ. නමුත් ඒ වෙලාවට දෙන්න තරම් දෛවයන් මහත්වෝ ළඟ නැගත් නැති වෙන්න පුළුවන්. ඒකල හැමදාම නැගත් දෙන්න අපිට ඕන වෙලාවට නැගත් තියෙන දේවල් ලබා ගන්න බෑ. තියෙන නැගත් ඕනේ දෛවයන් මහත්වෝ විසින් පිළියෙල කරලා දෙන්න. ඉතින් නිවාස නැගත් පිළියෙල කිරීමේදී අපි මේ සැලකිලිමත් කරන කරුණු තමයි මේ කෝණ මාස 4ක් තියෙනවා අවුරුද්දේ කෝණ මාස 4 ඉවත් අයින් කරන්න ඕනේ. ජන සූර්යයා මිථුන කන්‍යා ධනු මීන කියන රාශි වල ගමන් කරන කාලයේ කෝණ මාස කියලා හඳුන්වනවා. ඒකත් මොකදලා ඊට පස්සේ නිවාස චක්‍රය කියලා තියෙනවා. ඒකත් බලන්න ඕනේ. කොහොම ගොඩාක් කරුණු බලන්න තියෙනවා කරුණු කාරණා. ඒවා බලනකොට නිවාස වල පිළියෙල කිරීම පිළියෙල කරන්න තියෙන අවස්ථා බොහෝමයක්ම අඩුයි. ඉතින් මම මේ අවස්ථාවේ ඒ කාර්ය බහුලයට මේ සේවක වශයෙන් මේ විපුල ජෝතික විපුල සුබ මොහොතේ කියන දේ ආරම්භ කරලා සේවයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම මේ අවුරුද්දට පවතින්නේ ඉදිරියට පවතින්නේ නිවාස නැගත් ලබා ගන්න පුළුවන් නැගත් පවතින්නේ 4ක් වගේ ප්‍රමාණයක් තමයි. ඒ දවස් 4 වෙන්නේ ජූලි මාසේ 31 වෙනි 2026 ජූලි මාසේ 31 වෙනි සිකුරාදා. පෙරවරු 7:12ට ලනු ගැසීම 7:24ට අතිවාරම් ගැසීම පෙරවරු 10:19ට මොන්ගල් ලැබීම නැගෙනහිර දිශාව බලලා. ඊළඟ නැගත 2026 අගෝස්තු 3 වෙනි සඳුදා තේරුමකට නැගෙනහිර බලා පස්වරු 1:49ට ලනු ගැසීම පස්වරු 2:02ට අතිවාරම් ගැසීම පස්වරු 3:29ට මොන්ගල් ලැබීම. අනිත් පැයට 2026 8:26 වන බලාදා නැගෙනහිර බලා පෙරවරු 2:12ට එළිවෙන්න කලින් පෙරවරු 2:12ට ලනු ගැසීම 2:18ට අතිවාරම් ගැසීම පෙරවරු 7:47ට මොන්ගල් ලැබීම. ඒ නැගෙනහිර බලා ඊළඟට 2026 ඔක්තෝබර් 30 සිකුරාදා ඒ නැගෙනහිර බලා පෙරවරු 3:00ට ලනු ගැසීම පෙරවරු 3:17ට අතිවාරම් ගැසීම පෙරවරු 8:38ට මොන්ගල් ලැබීම. ඉතින් මේ නැගත් අපි මම මේ අතරක් ප්‍රකාශ කළා මේ නැගත් මේ සෑම දිනකටම Tamange ධර්ම කේන්ද්‍රයේ උපන්න විතර අනුව ගැලපෙන්න නැති වෙන්න පුළුවන්. ඒ මොනොත් දෛවයන් මහත්කේ කියලා Tamange මේ නැගත් ගැලපෙනවා කියලා පරීක්ෂා කර බලාගන්න යුතුයි. තව දෙයක් තමයි මේ නැගත් කොළඹ ප්‍රදේශයට සම්බන්ධ වෙන විදිහට තමයි මේ වෙලාව සකස් වෙලා තියෙන්නේ. ඒ අනිත් ප්‍රදේශ වල සඳහා මේ නැගත් වල වෙලාවල් වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකත් දෛවයන් මහත්කේකට කියලා ඒ වෙනස සකසා ගන්න ඕනේ. ඒ සඳහා මම මගේ දුර්ලභ අංකයේ පාප ප්‍රදාන කරනවා. ඔබතුමාලාට පුළුවන් උදේ 7ක් හවස 6ක් අතර තුර දුරකථන මල් ලබා දීලා ඔබට අවශ්‍ය පරිදි ඒ නැගත ගැලපෙනවද එහෙම නැත්නම් වෙලාව නිවැරදි වෙලාව ගන්නේ කොහොමද කියලා දැනගන්න. මේ අවස්ථා මේ අවුරුද්දේ සරස්වති යෝගයක් තිබෙනවා සැප්තැම්බර් මාසයේ ළමයින්ට අපුරු දෙනවා. ඒක තාමත්ම අවුරුද්දකට එක නැකතයි ඉන්නේ. ඒ සුබමෝස්තියක් මම සම්මාන කරන්න කැමතියි. ඒක දෙක දෙන්නේ 2026 සැප්තැම්බර් මාස 16 වෙනි බදාදා පෙරවරු 6:07ට. ඒකත් එක එක ප්‍රදේශ අනුව වෙලාවේ වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒකත් ගණන් මාත්‍රකින් විශේෂ සකස් කරන්න ඕනේ නිවැරදි වෙලාව. ඒ සඳහා මේ දුරකන් තමයි මම ලබා දුන්නොත් මට පුළුවන් මේ නිවැරදි වෙලාව මමලාට සකස් කරලා දෙන්න. ඔබතුමාලාට මම ප්‍රකාශ කරපු නැගත් පැහැදිලි නැත්නම් මම මේ නැවතත් ප්‍රකාශ කරන්න මේ කාර්යයක් තියෙනවා. 2026 ජූනි මාසේ 31 සිකුරාදා පෙරවරු 7:12ට ලනු ගැසීම නැගෙනහිර බලා සුළයි.
පෙරවරු 7:24ට අත්තිවාරම් කැපීම නැගෙනහිර බලා සුභයි. පෙරවරු 10:19ට නැගෙනහිර බලා මූණගල් තැබීම සුභයි. දෙවන නැගත 2026 අගෝස්තු 3 වෙනි සඳුදා ඒත් නැගෙනහිර බලා පස්වරු 1:49ට ලනු වැසීම සුභයි. පස්වරු 2:02ට අත්තිවාරම් කැපීම සුභයි. පස්වරු 3:29ට මූණගල් තැබීම සුභයි. ඒත් නැගෙනහිර බලන්නේ ඊළඟට 2026 8:26 වන බදාදා ඒත් නැගෙනහිර බලා පෙරවරු 2:12ට ලනු ගැසීම සුභයි. පෙරවරු 2:18ට අත්තිවාරම් කැපීම සුභයි. පෙරවරු 4:44ට මූණගල් තැබීම සුභයි. ඊළඟ 4 වෙනිකට 2026 ඔක්තෝබර් 30 සිකුරාදා ඒත් නැගෙනහිර බලා පෙරවරු 3:02ට ලනු ගැසීම සුභයි. පෙරවරු 3:14ට අත්තිවාරම් කැපීම සුභයි. පෙරවරු 8:38ට මූණගල් තැබීම සුභයි. ඒ වුණාම මේ නැක සියල්ලම අර නම් පෙර කිව්ව පරිදිම ඔබගේ උපන් ජන්ම පත්‍රයට ගැලපෙනවද කියලා පරීක්ෂා කර බලාගන්න යුතුයි. එහෙම ගැලපෙන්නේ නැත්නම් ඒ නැකත් වලින් ප්‍රතිඵල බොහොම අඩුයි. ඒ වගේම ප්‍රදේශයේ අනුව නැකත් වල වෙනස් වීම වෙනවා. ඒකත් ලයිවන්නනාට කියලා සකස් කරගත යුතුයි. අකුරු පියවීම සඳහා බුධ ග්‍රහයාගෙන් යෙදෙන සකස්වති යෝගයක් ගැන මම කිව්වා. ඒ යෝගයේ යෙදෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2026 වූ සැප්තැම්බර් මාස 16 වන බදාදා පෙරවරු 6:07ට නැගෙනහිර දිශාව බලා මේ වෙලාවට අර පොඩි අසන සාමාන්‍ය වශයෙන් පොඩි වෙනස් වෙනවා ප්‍රදේශ අනුව ඒක වෙනස් කර ගැනීම සඳහා දෛවන්නහ විදිහට බලන්න. ඔබට එහෙම අපාරක් තියෙනවා නම් මම පහත සඳහන් කරන දුරකථන ඇමතුම අංගයක දුරකථන ඇමතුම ලබා දීලා ආචාර්යවරු ලබා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.